යාළුවනේ ඉතින් මම අදත් ඔයාලට ගෙනාවා ලස්සන වීඩියෝ එකක්. අදත් බලමු මොකක්ද අපේ මේ ලස්සන වීඩියෝ එක කියලා. එන්න ඉතින් අපි දැන් යන් මොකක්ද මේ ලස්සන වීඩියෝ එක කියලා බලන්න. ඉතින් අද මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් කියලා ගෙනාවේ අපේ සීයලා ගෙදර. මම අද නිවාඩු නිසා ආවා යාළුවා ගෙදර ඉන්න. අද ඉඳලා මම යනවා හෙට. අද නිවාඩු නිසා ඉතින් සීයා ලස්සන මල් හදලා තියෙනවා. මම ඉතින් ඔයාලට ඒවා පෙන්නන්න තමයි අද යන්නේ. එන්න අපි දැන් මේ මල් මොනවද කියලා බලමු. මෙන්න ඉතින් අපේ තවත් මලක්. මේ වගේ ලස්සන මල් ගොඩක් තියෙනවා. අතන ඔයාලට පේනවද මල් ටිකක් ඒ පැත්තේ ගෙදරක් තියෙන්නේ. පැහැදිලි මදිත් දන්නේ ඔයාලට. අර හෙට තියෙනවා තව මල් ගොඩක්. අපි බලමු දැන් ඒ මලුත් මොනවාද කියලා. එතනත් අපිට ලස්සන මලක් දැක ගන්න පුළුවන්. අන්න අතනත් මලක් තියෙනවා. අපි එතනත් බලමු මල. මේ බලන්න ලස්සන මල්. මේ බලන්න. හරිම ලස්සනයි. Beautiful flower. මේ ඒ වගේම මේ මලත් ලස්සනයි. මේ බලන්න යාළුවනේ ඉතින් මල් වගකුවම තියෙන ලස්සන මුළු ගේම ලස්සන යනවා. අපේ ඉතින් මේ මල් වැව්වා. තව මල් ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් බලමු. ඉතින් මෙන්න අපේ තවත් මල් ටිකක්. ඔයාලට පේනවද? මේ තියෙන්නේ අපේ තවත් මලක්. මේ මල හරිම ලස්සනයි. ඔය තනකොළ වැවිලා වගේ තියෙන. එතන පොකුණක් තිබ්බේ. ඒක වැහුවා. අපි එතන වහලා මල් පැල හිටෙව්වා. ඉතින් මේ මලත් ලස්සනයි අපිට. මේ බලන්නනේ ෂෝයි. cute. Beautiful flower. මේ බලන්න මේකත් ඒ වගේම ලස්සනයි. බලන්නනේ. මෙතන මල් ටිකක්ම තියෙනවා. මේ බලන්න. සිය ලස්සනට මල් ටික අගා කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ මල් ටික තමයි ලස්සනම. මම කැමතිත් මේ මල් ටිකට. බලන්න පාරේ වාහන යන සද්දත් ඔයාලට ඇහෙනවා ඇති. පාරේ වාහන යනවා. මේ එතන පාර තියෙන එතන වාහන යනවා. මෙතන අපේ මල් පොකුරක්ම තියෙන. මේ මල් පොකුර ලස්සනයිනේ. ඔයාලට පේනවද ඒක පැහැදිලිව මේ? මේ මල් පොකුර ඔයාලට දැන් පේනවා ඇති පැහැදිලිව. මේ ලස්සනනේ. මේ වගේම තව රෝස පාට මල් පොකුරකුත් තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම්. මේ සුදු පාට මල් පොකුරු ටික තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ සුදු පාට මල් පොකුරු ටික. මෙතනත් ඒ වගේම අර සුදු පාට මල් පොකුරු ටිකක්ම තියෙනවා අපිට. මේ බලන්න ඒව ලස්සනයි. beautiful. ඒක බොඳ වෙලා වගේ වෙන්නේ ඔයාලට පේනවා ඇත්තේ. යන් අපි දැන් මේ වගේම අතනත් ඔයාලට පේනවා රෝස පාට ටිකක් තියෙනවා මේ. අපි එතනට ගිහින් බලමු. මෙන්න අපේ ඉතින් ඒ වගේම තවත් රෝස පාට